Hi guys, ඉතින් අද මම ආවේ තවත් නියම මූවී එකක් අරගෙන. ඉතින් ඔයාලා බලලා ඇති The Last Airbender මූවී එක. ඉතින් මේකේ අලුත්ම ඇනිමේෂන් මූවී එක රිලීස් වෙලා තියෙනවා Avatar Aang කියලා. ඉතින් මේක ලියලා තියෙන්නේ බ්‍රයන් කොනියට්ස්කෝ සහ මයිකල් ඩාන්ටේ. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ලෝරන්ට් මොන්ට්ගොමෙරි. ඉතින් මේකේ කතාව පැත්තට ගියොත් The Last Airbender ඉවර වෙච්ච තැනින් ඉඳන් තමයි මේක තියෙන්නේ. ඉතින් මෙයාලා මේ හැමෝම එකතු වෙලා ටවුන් එකක් හදලා දිනවා රිපබ්ලික් සිටි කියලා. ඉතින් මේකේ තමයි ගොඩක් දේවල් මේකේ වෙන්නේ. ඉතින් කලින් කතාවේ මෙයාලගේ හතුර වුණ ෆයර් නේෂන් එක පවා මෙයාලත් එක්ක දැන් හැමෝම එකට එක්කව වෙලා තමයි ඉන්නේ. ඉතින් මේකේ කතාව තමයි ඈන් එයාගේ ටෙම්පල් එකේදී කට්ටියක් එයාට පහර දෙනවා. ඉතින් එයාලා ඇවටා සෝනම්ගේ පිළිමයක් හොරකම් කරගෙන යනවා. ඉතින් ඇවටා සෝනම් කියන්නේ කවුද කියලා මේ ෆිල්ම් එකේ පෙන්නනවා. ඉතින් මේ පිළිමේ හොරකම් කරගෙන ගියේ ඇයි කියලා බලද්දී මෙයාට තේරෙනවා මෙතන තවත් කතාවක් තියෙනවා කියලා. ඉතින් මෙයා මේ පිළිමේ හොරකම් කරපු කට්ටිය පස්සෙන් යද්දි මෙයාට ටාගා කියලා අලුත් එයා බෙන්ඩර් කෙනෙක් හම්බ වෙනවා. ඇත්තටම මෙයා හිතාගෙන හිටියේ එයා බෙන්ඩර්ස්ලා මේ ලෝකෙන් තුරන් වෙලා කියලා. ඉතින් ඒ වුණාට තවත් එයා බෙන්ඩර්ස්ලා ඉන්නවා. අන්තිමට මෙයාලගේ මිෂන් එක වෙන්නේ යස්ටියක් හොයාගෙන එයා බෙන්ඩර්ස්ලා නැවතත් මේ ලෝකයට ගේන්න. ඉතින් ඇවටා ඈන්ට පුළුවන් වෙයිද එයා බෙන්ඩර්ස්ලායි මේ ලෝකෙට ගේන්න. ඉතින් මේ කතාව තමා ගොඩක් දුරට මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. හැබැයි මේක ඇනිමේෂන් මූවී එකක් නිසා ඔයාලට පොඩි වෙනසක් ඇති වෙයි. හැබැයි මමත් කැමති මේක ලයිව් ඇක්ෂන් මූවී එකක් වුණා නම්. නමුත් මම හිතනවා මෙයාලා ඉස්සරහට මේ මූවී එකම ලයිව් ඇක්ෂන් මූවී එකක් විදියට ගෙනෙයි කියලා. ඉතින් විනාඩි 98ක් පුරාවට මේ කතාව නම් මාරම කතාවක්, හරිම ලස්සන කතාවක්. අනිවාර්යෙන් බලන්න Avatar Aang.